දවසකට පස්සේ ආයෙත් ඔයාලට බාමන් ලැබ්බා. කිටි කලකට නිශ්ශබ්දව හිටිය. නැවතත් ඔයාලට අලුත් වැඩ ටිකකුත් එක්ක ලස්සන මාතෘකාව ටිකක් යටතේ අලුතෙන් අපි ඔයාලව හම්බ වෙන්නයි හදන්නේ. මොකද්ද මේ පාර බාමන් ලැබ්බ කරන්න යන්නේ? කොක්ටේල් හදන්නේ නැද්ද? නැහැ. අපි කොක්ටේල් හදනවා. හැබැයි අපි තව අලුත් දෙයකට මං හිතුවා දෙයක් කරන්න ඕනේ ඔයාලට දැනුම බෙදා ගන්න. මගේ තියෙන දැනුමත් ඔයාලගේ තියෙන දැනුමත් හැම දෙයක්ම සමහර දේවල් මන් නොදන්න දේවල් ඔයාලා මගේ කමෙන්ට් සෙක්ෂන් එකේට දාන්න. හොඳයි. ඉතින් බලමු අපි මොකක්ද කරන්න හදන්නේ කියලා. ඊළඟ මම අද ඉන්නේ මං වැඩ කරන නෞකාවේ මගේ කැබින් එකේ. ටිකක් වෙනස් පරිසරයක. හැබැයි මම අද ඇවිල්ලා තියෙන්නේ ඔයාලට සුපුරුදු දේ කරන්න නෙමෙයි. මොකද්ද මේ සුපුරුදු දේ? කොක්ටේල් හදන්න නෙමෙයි මම අද ඇවිල්ලා ඉන්නේ. අද මම ඇවිල්ලා ඉන්නේ ඔයාලට අලුත් දෙයක් එක්ක. අලුත් කිව්වට මම ඔයාලට ඉදිරිපත් කරන දේ තමයි අද අලුත්. නමුත් මේ දේ මොකද්ද? මම අද ඔයාලත් එක්ක කතා කරන්න යාළුවනේ බියර් එකක් සම්බන්ධව. බියර් එකක් කිව්වහම අපි හැමෝටම මතක් වෙන්නේ ලංකාවේ බියර් එක. නෑ. මම අද ඔයාලට කතා කරන්නේ ලංකාවේ බියර් එකක් නෙමෙයි. මම අද ඔයාලත් එක්ක කතා කරන්නේ අලුත් බියර් එකක්. මොකද්ද මේ බියර් එක? මේ බියර් එක සැලීතු. ඇත්තටම මේක හරි රසයි. මේ බියර් එක මමත් ආස බියර් එක. මේ බියර් එක එන්නේ ජර්මනියෙන්. 2025 වෙනකොට මේක අති සාර්ථක බියර් එකක් විදිහට ජර්මනියේ ඉඳලා රටවල් 56කට යුරෝපයේ රටවල් 56කට අති සාර්ථකව අලෙවි කරන බියර් එකක්. හැබැයි මේ බියර් එක ජර්මනියට අයිති බියර් එකක් නෙමෙයි මුලින්ම. මේ බියර් එක නිෂ්පාදනය කරන්නේ 1970 පීටර් සහ ඇන්ඩ්‍රියස් කියන දෙපළ විසින් පැනමාවේ නිර්මාණය කළ මෙක්සිකෝවේ මේ බියර් එක 1970 ඉඳලා 1993 වෙනකන් අති සාර්ථකව පානය කරන බියර් එකක්. නමුත් 1993 ඉඳලා 2000 වෙන කෙටි කාල සීමාව තුළ මේ කම්පැනි එක කඩා වැටෙනවා. ඒ කම්පැනි එකේ කඩා වැටුණාට පස්සේ ජර්මනි සමාගමක් වන BMG ගෲප් එක විසින් මේ කම්පැනි එක එයාලා මිලදීගෙන 2003න් පස්සේ Salito Original, Salito Ice, Salito Blue, Salito Mojito, Salito Sunrise and Salito Pink. මේ සැලිතෝ කියන බියර් එක නිර්මාණය වෙන්නේ බ්ලූ අගාවේ කියන ෆ්ලේවර් එක යටතේ තමයි. බ්ලූ අගාවේ. මොකද්ද මේ අගාවේ? අගාවේ කියන දෙයක් පින්තූරයක් තමයි මම ඔයාලට මගේ එක පැත්තකින් දාලා තියෙන්නේ. අගාවේ කිව්වහම අපි හැමෝටම මතක් වෙන එක දෙයක් තියෙනවා. මොකක්ද අගාවේ? ටිකිලා. ඔව් අපි අපේම ආසාවෙන් බොන බාර්වල නිරන්තරයෙන් දකින්න ලැබෙන දෙයක් තමයි ටිකිලා. ටිකිලා බේස් එක තමයි අගාවේ කියන්නේ. ඔව්. ඇත්තටම මේ ටිකිලා බේස් එකෙන් ගෙන මේ සැලිතෝ බියර්ස් ABSV එක තියෙනවා යාළුවනේ 5.9. නරකත් නැහැ. ඇත්තටම හොඳ පර්සන්ටේජ් එකක්. මේක මිලිමීටර් 330ක් තියෙනවා මේ බොටල් එක. මේක ගොඩක් වෙලාවට එන්නේ 6 පැක් එකක් 24 බොක්ස් එකක තමයි බොටල් බොක්ස් එකක තමයි මේක වෙළඳ පොළට දෙන්නේ. මේක මේ වෙනකොට ජර්මනියේ පැන්ඩර්බෝන් කියන නගරයේ ඉඳලා තමයි වෙළඳ පොළට එන්නේ. මේක ලාග කියන කැටගරි එක යටතේ වෙළඳ පොළට එන බියර් එකක්. ඉතින් යාළුවනේ මේ වගේ තව බියර් කොටක් මම වැඩ කරන නෞකාවට එනවා. ඇත්තටම අපිට ලංකාවට ටිකක් අලුත් විදිහේ බියර් කිහිපයක් තියෙනවා. අපි ඉස්සරහටත් මේ වගේ ලස්සන වැඩ ටිකකින් ලස්සන අලුත් දේවල් ටිකකින් අඳුරගෙන ලස්සන වැඩක් කරන්න බලාපොරොත්තු වෙන්න. එහෙනම් යාළුවනේ බාමන් ලෙප්පා අදට ගිහින් එන්නම් ඔයාලට තවත් අලුත් බියර් අරක්කු වගේ ලෝකෙත් පවතින අති දුර්ලභ ගණයේ ලස්සන වැඩ ටිකකින් ඉස්සරහට හම්බ වෙනවා. ඔයාලා දැන්ම මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. bell icon එකත් ක්ලික් කරලා තියාගන්න. එතකොට අලුතෙන් දාන හැම වීඩියෝ එකක්ම ඔයාලගේ ෆෝන් එකට එනවා. සුබ දවසක් සහ
දීර්ඝ ආයුෂ ප්‍රාර්ථනා කරනවා. ජය